හයි වෙල්කම් ටු දිනු ඩයිරිස්. ඉතින් අද ගෙනාවේ ගෙදර ගිහපු වෙලාවක නංගි මායි අප්පච්චි එක්ක කුඹුරු පැත්ත දාපු රවුමක්. එන්නකෝ යන්න. ඔයත් අපේ කුඹුරු පැත්තේ රවුමක් දාන්න. ඉතින් අපි මගකදී බයික් එක නතර කරලා පයින් ওই විදිහට කුඹුරට ගියා. ඉතින් යනකොට ඔන්න ඔහොමයි කුඹුරට වෙලා තිබුණේ. බලන්නකෝ වෙලා තියෙන විනාශේ. කලින් දවසේ හොඳටම වැස්සා. ඒ වැස්සට වැව ස්පීල් කරලා වැවේ තිබ්බ පාසි ගොඩාක් කුඹුරට ගහලා. මේක අපේ කුඹුරට විතරක් නෙමෙයි. ඒ හරිය තිබුණු කුඹුරු ඔක්කොම මේ විදිහට විනාශ වෙලා තිබුණා. ඔන්න ඔය විදිහට ඉතින් අප්පච්චි අයින් කරන්න හැදුවත් ඒක ඉතින් අයින් කරන්න පුළුවන් කමක් නැහැ ඉතින්. ඒ තරමටම ගොයන් වැටලා ගොයන් වැහෙන්න පාසියවි. ඔය වගේ ඉතින් ලියදි 3-4ක්ම විනාශ වෙලා තිබ්බා. ඉතින් අපි ඒ ටිකත් බලාගෙන යන්කෝ ඔය පහළ යනවා ගඟක් නෙමෙයි. මොකක්ද ඒක නිකන් ඇලක් වගේ පොඩි චූටි දොළ පාරක්. අන්න ඒක දෙගොඩ තලා ගිහිල්ලා ඉතින් කලින් දවසේ රෑ. ඔන්න ඔය විදිහට ලස්සනට තියෙන කුඹුර එහෙනකින් විනාශ වෙලා. ඉතින් අපි අප්පච්චි පිටිපස්සෙන් ආයෙත් ඇවිල්ලා ඔන්න ඔහම යන්න පිටත් වුණා. යනකොට අපි වැවෙන් නෙළුම් කොළ කඩාගත්තා. නෙළුම් කොළ කඩන ගමන් ඔය පෙන්නන්නේ ඔයාලට වටකුරුළු කූඩු. ඒ හරි වටකුරුළු කූඩු ගොඩක් තිබුණා. ඒත් එක්කම පිටින් ස්පීල් එක නගා චුට්ටක් නතර වුණා. උතන නම් හරිම ලස්සනයි. අපි පොඩි කාලේ අපේ වාහනේ හොදන්න ආපුවම අපි ඉතින් උතන්ට ඇවිල්ලා හරියට සෙල්ලම් කරලා යනවා.